සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අස්වැසුම හරිම තොරතුරු YouTube නාලිකාවෙන් ගේන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද 20/26 ජනවාරි 18 වෙනි ඉරිදා රජය මගින් අස්වැසුම් ලාභීන් වෙත විශේෂ නිවේදන කිහිපයක් නිකුත් කරලා තිබෙනවා. ඉතින් මේ විශේෂ නිවේදන කිහිපය ලැබූ සැනින් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න හැකි තාක් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේක බලන ඔයාටත් රුපියල් 20000ක මුදල් තෑගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන පුංචි දෙයයි මම දැන් රතු පාටේ රවුන්ඩ් කරලා පෙන්වන තැන මුලින්ම touch කරගන්න. එතන ටච් කරන් පස්සේ ඔයාලට මගේ YouTube channel 4 පෙන්වාවි. අස්වැසුම් YouTube channel 4. මේ YouTube channel 4 ඉස්සරහින් දෙනවා සුදු පාටින් subscribe කියලා බටන් 4ක්. ඒ 4ම ඔයාලා ටච් කරගන්න මෙන්න මේ විදිහට. 4ම ටච් කරගත්තාම මාව subscribe කරනවා ඔයාලා. ඉතින් මගේ channel 4ම subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන් එක channel එකකට රුපියල් 5000 ගානේ. ඒ නිසා අනිවාර්යෙන්ම මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. මුලින්ම කියන්න ඕනේ ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාම සිස්ටම් එකටවත් බැංකුවටවත් වැටලා නැහැ. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි රජය මගින් තොරතුරු යාවත් කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එකක් බාර දෙන්න කිව්වා. ඉතින් 175ක විතර ප්‍රමාණයක් තමයි තාමත් මේ ඇප්ලිකේෂන් එක බාර දීලා තියෙන්නේ. ඉතින් ඉතුරු 125ක ප්‍රමාණය තාමත් මේ ඇප්ලිකේෂන් එක බාර දීලා නැහැ රජයට. ඉතින් ඒ 125 තාම ඇප්ලිකේෂන් එක බාර දෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ හේතුව නිසා තමයි තාමත් මේ අස්වැසුම් මුදල් සිස්ටම් එකට බැර කරන්න රජයට නොහැකි වෙලා තියෙන්නේ. ඉතින් මේ 125 දෙනා ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා තාමත් ඇප්ලිකේෂන් එක පුරවලා බාර දුන්නේ නැත්නම් අනේ අදම බාර දෙන්න. මොකද ඔයාලගේ අස්වැසුම් මුදල් ලැබෙන්නේ මේ සිස්ටම් එක බාර දුන්නට මේ ඇප්ලිකේෂන් එක බාර දුන්නට පස්සේ. සිස්ටම් එක අප්ඩේට් කරන්න මේ ඇප්ලිකේෂන් එක බාර දුන්නට පස්සේ. ඉතින් ඔයා තාමත් මේ ඇප්ලිකේෂන් එක බාර දුන්නේ නැත්නම් දැන්ම බාර දෙන්න. ඉතින් අද දවස හෝ තව ඉතිරි දවස් කිහිපය තුර ඉදිරියට එන දවස් කිහිපය ඇතුළත අනිවාර්යෙන් රජය මගින් සිස්ටම් එක අප්ඩේට් කරලා ඔයාලගේ මුදල් ජනවාරි මුදල් අනිවාර්යෙන්ම බැංකුවට දායි. ඉතින් කවුරුත් බය වෙන්න එපා. ජනවාරි මුදල් ලැබෙන්නේ නැති වෙයි කියලා. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලගේ මුදල් අනිවාර්යෙන්ම සිස්ටම් එකට මේ සති කිහිපය ඇතුළත ඉදිරි සතියේදී හෝ මේ දවස් කිහිපය ඇතුළත අනිවාර්යෙන්ම රජය මගින් සිස්ටම් එකට මුදල් දායි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැති, දැනෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔයාගේ නම අනිවාර්යෙන්ම දැම්මම පල්ලෙහා කමෙන්ට් කරන්න. සිස්ටම් එක චෙක් කරලා දෙන්නම්. කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම සිස්ටම් එක චෙක් කරලා දීලා තියෙනවා මේ වෙද්දිත්. ඉතින් ඔයාගේ මුදල් වැටලාද කියලා බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සිස්ටම් චෙක් කරගන්න ඕන නම් පල්ලෙහා ඔයාගේ නම කමෙන්ට් කරන්න. මම සිස්ටම් එක චෙක් කරලා දෙන්නම්. ඒ වගේම තමයි තව විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා. ආපදාවෙන් අවතැන් වූ අඩු ආදායම්ලාභී පවුල්වල සිටින පාසල් ළමුන්ට රුපියල් 25000ක දීමනාවක් රජය මගින් මේ වෙද්දි බෙදා දීගෙන යනවා. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මේ රුපියල් 25000ක දීමනාව මට හම්බුනේ නැහැ කියලා. එයාලටත් මම මේ රුපියල් 25000ක දීමනාව අරගෙන දෙන්නම්. ගොඩාක් කට්ටියට මම මේ වෙදි අරගෙන දීලා ඉවරයි. ඉතින් ජනවාරි මාසය ඇතුළත විතරයි මේ රුපියල් 25000ක දීමනාව ඔයාලට ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ජනවාරි මාසය ඇතුළත මේ රුපියල් 25000ක දීමනාව ගන්න. ජනවාරි මාසය ඉවර වුණාන් පස්සේ මේ රුපියල් 25000ක දීමනාව ලබා දීම මේ ඉවර කරනවා රජය මගින්. ඒ නිසා අනිවාර්යෙන්ම ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ රුපියල් 25000ක දීමනාවත් මම අරගෙන දෙන්නම්. ඒ වගේම තමයි රජය මගින් නොමිලේ පාසල් ළමුන්ට නිරැඳුම් බෙදා දීම පාසල් පටන් ගත්තාම කරගෙන යනවා කියලා රජය මගින් නිල නිවේදනයක් ලබා දීලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ ළමයවත් පාසල් යවලා මේ නොමිලේ දෙන නිලැඳුම් කට්ටලය ලබා ගන්න. ඉතින් දැනට මෙවැනි නිවේදන කිහිපයක් තමයි රජය මගින් නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ නිවේදන ලැබූ සැනින් තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් තවත් විශේෂ නිවේදන ලැබූ සැනින් මගේ YouTube channel එක හරහා මම අරගෙන එන්නම්. ඉතින් තාම මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්නේ නැති කට්ටිය දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද දවසට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.